කාට හරි වැරදිච්ච ගමන් මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සුන්ගේ හිත්වල තියෙන කැතකම එළියට එනවා. මිනිස්සු පුළුවන් තරම් නිමෙන්න ඕන පින්නතුනේ. මිනිස්සු පුළුවන් තරම් සංසුන් වෙන්න ඕන. මිනිස්සුන්ට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. මේ කරුණු කාරණා නැති වුණොත් අත්වන ප්‍රතිඵලය මං ඊළඟට කියන්න. අර දැක්කද බදුල්ලේ ටවුන් එකේ පහුගිය දවස්වල අර අයියයි මල්ලි එක දිගට කපා ගත්තා. වෛද්‍යවරු කියනවා මේ හරි කරදරයක් මේ දෙන්න. ඇයි ඒ? දෙන්න දෙමාරුවට කපා ගන්නවලු පින්නතුනේ. මට මතක නෑ මේ පැත්තෙම දර ඉස්පිරිතාලේ ඉන්නකොට අත කපාගෙන ආවේ බද්ද කෙරුවට පස්සේ. අත කපලා බද්ද කෙරුවා. ඉස්පිරිතාලෙට ගිහිල්ලා අත කපාගෙන ආවා. සමාජෙච්චරට කුරෙරුවේ මැදවච්චි සුමානයක් ඇති පුතා අම්මට පොරවෙන් කෙටුවා. දකින්න ඇති මං හිතන්නේ. මොනාද මේ පිට වෙන්නේ? පිටුතුනේ මේ සංසාරේ අරගෙන එන වෛරය මං යෝජනා කරන්නේ ඒකයි. මරෙන්න කලින් වෛරය නවත්තන්න. මේකේ පිරිමහන්න දෙයක් නැහැ. එදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. වෛරක්කාරකම් පිරිමහන්න දෙයක් නැහැ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය කුසලස්ස උපසම්පදා කුසල් විතරක් කරගෙන මැරෙන්න පින්නතුනේ. සංසාරේ කවදානම් අපි ආයේ මිනිස් වෙලා උපදීද?